ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මම එදා ඔයාලට කිව්වා පොයි දවසට කරන්න ඔයාලට රිචුවල් එකක් දෙනවා කියලා. හැබැයි මම මේ වීඩියෝ එක ඊයේ තමයි දෙනවා කිව්වේ. මට ඒක ඊයේ දෙන්න බැරි වුණා. ඒකට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. අද මම ඔයාලට මේ රිචුවල් එක ගේනවා. ඉතින් ඔයාලට පුංචි දේවල් ටිකක් විතරයි ඒ වෙනුවෙන් ගන්න තියෙන්නේ. ඔයාලට ඕන සුදු ඉටි පන්දමක් ඕන වෙනවා. ඒ වගේම පිරිසිදු හොඳට පෙරාගත්ත වතුර වීදුරුවක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තව ඕන වෙනවා කඩදාසියකුයි හොඳ white sheet එකක් ඕන. සුදු half sheet එකක් ගත්තා හරි. A4 sheet එකකුයි පෑනකුයි ඕන. ඔයාලට ඕන කළු පෑනක් සහ නිල් පෑනක් ඕන වෙනවා. එහෙම නැත්නම් කළු පෑනක් සහ රතු පෑනක් ගත්තත් කමක් නැහැ. හරි. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මේක කරන්න තියෙන්නේ රැයට තමයි කරන්න තියෙන්නේ. මේක ඔයාලා වතුර වීදුරු අරගෙන හඳ පෑවුවට පස්සේ හවස 6න් පස්සේ මේක කරන්න. වතුර වීදුරුව පැය භාගයක් හඳ එළියේ තියලා තියන්න. ඔයාලා එළියට වෙලා ඉන්න බැරි නම් චුට්ටක් ඒක පොඩ්ඩක් බලන්න වෙනවා. මොකද මේ වෙන සතෙක් හරි හොට ගහලා යන්න පුළුවන් නිසා එළියේ පුටුවක් තියලා හරි කමන්නේ. එහෙම නැත්නම් හරියට මිදුලක් නැති අය ජනෙල් පඩියකින් හරි වතුර වීදුරුව තියලා තියන්න. ඊට පස්සේ පැය භාගයකට පස්සේ වතුර වීදුරුව අරගෙන හොඳට සංසුන් තැනක වාඩි වෙන්න. හොඳට සංසුන් තැනක වාඩි වෙලා ටිකක් ඇස් දෙක පියාගෙන හොඳට ගැඹුරු හුස්ම 7ක් ගන්න. හොඳ ගැඹුරු හුස්ම 7ක් ගන්න. ඒ හුස්ම පිට කරනකොට ඔයා මනසින් දකින්න ඔයාගේ සියලු දුක වේදනාවන් සියලු හිතේ තියෙන බර කනසල්ල ඒ හැම එකක්ම ඒ හුස්මත් එක්ක පිට වෙලා යනවා ඔයා දකින්න. හුස්ම ගන්නකොට විශ්ව ශක්තිය විශ්වයේ සුභ ශක්තිය ඔයා වෙත ගලාගෙන එනවා ඔයා දකින්න. ඊට පස්සේ ඔයා කඩදාසිය අරගෙන A4 sheet එක අරගෙන කළු පෑනෙන් ලියන්න ඔයාගේ ජීවිතෙන් අයින් කරන්න ඕන දේවල් 5ක් ලියන්න. 5ක් නැත්නම් කමන්නේ. 5ට වැඩි නම් ලියන්න එපා. 5ක් ප්‍රධානම 5ක්. අපි උදාහරණයක් ගමු. ඔයාගේ හිතේ තියෙන බයක් ගැන. නැත්නම් කනස්සල්ලක්. පරණ මතක කියන්නේ පරණ වේදනාබර මතකයක් වෙන්න පුළුවන්. ඔයාගේ නරක පුරුද්දක් වෙන්න පුළුවන්. ඒ ඕන එකක් ලියන්න. ඊට පස්සේ ඒක ලියලා ඉවර වෙලා දැන් ඔයාගේ ඉස්සරහා වතුර වීදුරුව තියාගන්න ඕන අනිවාර්යයෙන්ම. මෙන්න මේ විදිහට 3 පාරක් කියන්න. මට තවදුරටත් අයිති නැති මේ සියලු දේ ආදරයෙන් නිදහස් කරමි. මට තවදුරටත් අයිති නැති මේ සියලු දේ ආදරයෙන් නිදහස් කරමි. මට තවදුරටත් අයිති නැති මේ සියලු දේ ආදරයෙන් නිදහස් කරමි. සමහර විට ඔයාලට පුද්ගලයෙක් ගැන ලියන්න වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතෙන් අයින් කරගන්න ඕන නොගැලපෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා ගැන වුණත් ඔයාලට ලියන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඔයාගේ ජීවිතෙන් ලං කරගන්න ඕන දේවල් 5ක් ලියන්න. දැන් ඔයාට සමහරට ඕන නම් එකම කොලේ ලියන්නත් පුළුවන් කොටස් දෙකට. එහෙම නැත්නම් එකම කොලේ දෙකට ඉරලා අරගෙනයි ලියන්නේ. ලියලා ඉවරලා ඉරන්නේ නැහැ. එහෙම ලියන්නත් පුළුවන්. ඔයාගේ දැන් ජීවිතේට ලං කරගන්න ඕන දේවල් 5ක්. ඊට වැඩි ලියන්න එපා. ඔයාට එක කරුණයි නම් තියෙන්නේ ඒකත් ඇති. උදාහරණයක් විදිහට ඔයාගේ සතුට. එහෙම නැත්නම් සෞඛ්‍ය ගැන. ඔයාගේ සාර්ථකත්වය, ඔයාගේ ආදරය ගැන ඒක ලියන්න. ඒ 5ක් ලියන්න. ඊට පස්සේ ඔයා හිතින් දකින්න ඒ දේවල් ජීවිතේ ඔයාලට දැනටමත් ලැබිලා තියෙනවා කියලා ඒ සතුට මැද වෙලාවක් ඔයා ඇස් දෙක පියාගෙන ඒක අත්විඳින්න. ඊට පස්සේ ඔයා ඒකට හදිසියෙන් කලබලෙන් මේක කරන්න එපා. හිමීට කරන්න. ඊට පස්සේ ඔයා වතුර වීදුරුව දෙකෙන්ම අරගෙන මේ විදිහට කියන්න. මේක 3 පාරක් කියන්න ඕන. මගේ හදවත පැහැදිලි. මගේ මනස සංසුන්.
මම ආදරය, සාමය සහ ආලෝකය තෝරා ගනිමි. නැවතත් මගේ හදවත පැහැදිලි. මගේ මනස සංසුන්. මම ආදරය, සාමය සහ ආලෝකය තෝරා ගනිමි. මගේ හදවත පැහැදිලි. මගේ මනස සංසුන්. මම ආදරය, සාමය සහ ආලෝකය තෝරා ගනිමි. ඊට පස්සේ ඔයා ඒ වතුර එක බොන්න. ඊට පස්සේ අන්තිමට ඔයාට හඳ දිහා විනාඩි කිහිපයක් බලාගෙන ඉන්න පුළුවන් නම් හොඳයි ඉතින්. එහෙම නැත්නම් හිතින් ඔයා හඳ දකින්න. හඳ දැකලා හඳේ ශක්තිය ඔයාට ලබා දුන්නට හඳට ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම හඳට අධිපති සියලුම දෙවගණන්ට ස්තුති කරන්න. මූන් එනර්ජි එක ලබා දුන් සියලු දෙවිවරුන්ට ස්තුති කරන්න. ඊට පස්සේ ඔයාගේ කොලේ සුදු ඉටිපන්දමක් අරගෙන ඔයාගේ කොලේ පුච්චන්න. පුච්චලා ඔයාගේ ප්‍රාර්ථනාව ඔයාගේ ජීවිතෙන් අයින් කරන්න ඕන දේවල් ටික නැවත කියලා සහ ඔයාට ලබා ගන්න ඕන දේවල් කියලා ඔයා කොලේ පුච්චන්න. ඉටිපන්දම එහෙම පත් වෙන්න අරින්න. ඉටිපන්දම නිවෙන්න අරින්න එපා. නිවන්න එපා. ඉටිපන්දම එහෙම පත් වෙන්න අරින්න. ඊට පස්සේ ඔයාලා චුට්ටක් අවධානයෙන් ඉන්න. සමහර විට ගිනි ගන්න දේවල් වෙන්න පුළුවන්. ඉටිපන්දම වැටෙන්න පුළුවන්. එක්කෝ පත් වෙලා ඉවරලා අන්තිමට ඔයාලා තියන්නේ කොතනද දන්නේ නැහැ. ඒ නිසා ගිනි ගන්න ඉඩ තියෙන හින්දා උණු වෙන්නේ නැති එකක ඉටිපන්දම අලවලා තියන්නත් මතක් කරන්න. නැත්නම් ඊට පස්සේ දේවල් ඉල්ලන්න ගිහිල්ලා දේවල් නැති කරගන්න තත්ත්වයට තමයි පත් වෙන්නේ. ඒ නිසා හරි අවධානයෙන් ඉන්න. ඊට පස්සේ පහුවදාට එක්කෝ හුළඟට පිඹලා අරින්නේ අර ඔයාලා පුච්චපු කොලේ අලු ටික හුළඟට පිඹලා අරින්න. එහෙම නැත්නම් පැලයකට දාන්න පස් වලට යට කරන්න. එහෙම නැත්නම් මල් තියෙනවනේ මල් පැලයක් මුලට දාන්න. ඒ දෙකෙන් එකක් කරන්න. ඒක තමයි ඔයාට ඇසල පෝයේ ෆුල් මූන් එනර්ජි එක ගන්න හොඳම ක්‍රමේ. ඉතින් ඔයාලත් ඒ දේ කරලා අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. මම බලාපොරොත්තු වෙනවා ඔයාලා කමෙන්ට් එකක් දායි කියලා. ඊට පස්සේ ජීවිතේ ඔයාලගේ යම් කිසි කාරණා ඔයාට හිමින් ඔයා වෙත ළඟා වෙනවා, ඉෂ්ට වෙනවා, ඔයා දකින්නවා. අනිවාර්යෙන්ම ඔයාට දැනෙනවා, තේරෙනවා. අනිවාර්යෙන්ම මට ඔයාලගේ කමෙන්ට් එක වැදගත්. ඒකෙන් තමයි මාවත් දිරිමත් වෙන්නේ. අනිත් අයටත් මේ රිචුවල් එක කරන්න කම්මැලි හිතෙන අයට හරි නැවත රිචුවල් එක කරන්න හරි ආස හිතෙන්නේ ඔයාලගේ කමෙන්ට් එක මත තමයි. හරි. ඔයාලට ප්‍රයිවට් රීඩින් ගන්න ඕන, රේකි හීලින් ගන්න ඕන, ක්‍රිස්ටල්ස් බ්‍රේස්ලට් ගැන දැනගන්න ඕන නම්, ඊවල් අය පෙන්ඩන් බ්‍රේස්ලට් ගැන දැනගන්න ඕන නම් මගේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඒ වගේම ඊවල් අය බෑග් ගන්න ඕන නම් මේ වීඩියෝ එක අන්තිමට තියෙන නම්බර් එකට කෝල් එකක් දීලා ඔයාගේ බෑග් එක වෙන් කරගන්න. ඉතින් මම හිතනවා ඔයාලා මේ ෆුල් මූන් රිචුවල් එක කරයි කියලා. අලුත් වීඩියෝ එකකින් එනකන් ගිහින් එන්න. සුබ දවසක්.